ඔයා දන්නවද ඉතිහාසයේ ඉඳලම දුෂ්කරම මසුන් නැල්ලීම කෙරෙන්නේ කොහොමද කියලා? බිලී පිත්තෙන්නේ? බිලී පිත්තෙන් නෙමෙයි යන්නේ. ඒක හැමෝම දන්න ක්‍රමේනේ. ආයෙනම් දැලේ. නෑ. එහෙනම් අශ්වාරෝහකයෝ පිටේ. ඒ මොකක්ද අනේ? ඉතිහාසයේ දුෂ්කරතම මසුන් නැල්ලීම අශ්වාරෝහක මසුන් නැල්ලීම කියලා තමයි කියන්නේ. වසර 700කට ආසන්න කාලයක් තිස්සේ බෙල්ජියමේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඉස්සන් සහ මසුන් අල්ලන්නන් විසින් දේශීයව හා සාම්ප්‍රදායිකව මත්ස්‍ය ඇල්ලීම සඳහා පුහුණු කරපු අශ්වයන් යොදාගෙන තමයි මේ වැඩේ කරනවා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් රාතල් 2000කට වඩා බරින් යුක්තයිලු මේ එක අශ්වයෙක්. ඒගොල්ලන්ට උතුරු මුහුදේ සීතල ජලය, එතකොට දීවරයන් රැගෙන යාමට සිදුවීම, මෙන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න ශක්තිය තියෙනවලු. ලෝකේ මාළු සහ ඉස්සන් අල්ලන ක්‍රම කොච්චර තිබුණත් මේ වගේ සාම්ප්‍රදායික ආකාරයට මසුන් නැල්ලීමේ ක්‍රම පාවිච්චි කරන්නේ බෙල්ජියමේ විතරයි කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. මරුනේ. වර්තමානයේ වෙනකොට බෙල්ජියම් වල දැනට දීවරයන් 19ක් විතර මේ පුරුද්ද දිගටම කරගෙන යනවලු. අශ්වාරෝහකයන් මගින් ඉස්සන්, එතකොට මසුන් ඇල්ලීම ඉතිහාසයේ දුෂ්කරම මසුන් ඇල්ලීමේ පිළිවෙත් වලින් එකක් කියලා කියන්න හේතුව ඔයා දන්නවද? නෑනේ. විශාල අශ්වයන්ගේ සහ කුඩා ඉස්සන් යන දෙගොල්ලන්ගේම හැසිරීම ගැන හොඳ ප්‍රවීණත්වයක් මේක කරන අයට අවශ්‍ය වෙනවලු. එතකොට වෙරළේ ඉඳන් මීටර් 100ක් විතර මුහුදට සමාන්තරව අශ්වයෙක්ගේ පිටේ ගමන් කරන්නත් මේ අයට සිද්ධ වෙනවලු. එතකොට ලෝහ දාමයක් සහිත විශාල දැලක් ඇදගෙන ගිහිල්ලා ඒක මුහුදට දාලා තමයි ඔය ඉස්සොයි මසුන්වයි අල්ලනවා කියලා කියන්නේ. එහෙනම් එහෙමයි වෙන්නේ. ඔයාට කියන්න මේ වැඩේට යොදාගන්න බ්‍රබන් ඩ්‍රාෆ්ට් කියන අශ්වයන් විශාල හා බලවත් කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ නිසාම ඉස්සෝ අස්වැන්න නෙලාගෙන බෙල්ජියම් වල ආහාර ප්‍රණීත කරගන්නවා කියලානේ ඔය හොයාගෙන තියෙන්නේ. අපිලාගේ මෝර්නිං ෂෝ එක සතියේ දවස්වල උදේම අහන්න.